හායි කොහොමද ඉතින් ඔයාලට? අද මම ඔයාලට අරන් ආවේ shopping vlog එකක්. ඔයාලා ඉතින් බලනවා ඇති මේ කොහෙද කියලා. මේ තමයි රාජගිරියේ තිලක්ම එක. ඉතින් ඔයාලා මේ දැක්ක වගේම මේ දැන් පේනවා වගේම ඒක පාට විසිතුරු ලෝකයක් ඇත්තෙන්ම. ලස්සන මල් වර්ග ගෙදරක් ලස්සන කරගන්න තමන්ට කැමති විදිහට තෝරගන්න ලොකු කලෙක්ෂන් එකක් තියෙනවා. මල් විතරක් නෙවෙයි ඔයාලා කලින් දැක්ක වගේ ලස්සන ඩෙකොරේෂන් අයිටම්ස්, මල් වාසස්, වෙනත් නිවසක ලස්සනට තියෙන ඕනමන්ට්ස් ඒ හැමදේම අපිට මේ එකම වහලක් යටින් ගන්න පුළුවන් තැනක් තමයි තිලක්ම කියන්නේ. මේ රාජගිරිය තිලක්ම එකේ පළවෙනි තට්ටුවේ තමයි ඒවා තිබ්බේ. එතනින් එහාට අපි දෙවෙනි තට්ටුවට ගියාම ඒකේ තනිකරම තියෙන්නේ කිචන් අයිටම්ස් සහ අනිකුත් ඕන කරන බඩු. දැන් ඔයාලට මේ පේනා වගේ ඇතුල් වෙනකොටම සෙරමික් අයිටම්ස්, ග්ලාස් අයිටම්ස් තියෙනවා. ලොකු කලෙක්ෂන් එකක් තියෙනවා හැම වර්ගෙන්ම. එතකොට මෙතන තියෙනවා ලස්සන ඕනමන්ට්ස් වගේ ප්ලේට් හෝල්ඩර්ස්, ටිෂු හෝල්ඩර්ස්, නැප්කින් හෝල්ඩර්ස්, ඒ වගේම ලොකු පිඟන් කලෙක්ෂන් එකක් එක ඩිසයින්ස් වලින් තියෙන කිචන් එකේ වැඩවලට ඕනි කරන පොඩි බඩු, පෝසිලේන් ටී කප් සෙට්ස්, පිඟන් හැමදේම තියෙනවා. ඒ වගේම කියන්න ඕනේ අපිට affordable ගණන් වලටත් මේවා හැමදේම තියෙනවා. මම වීඩියෝ එකේ අන්තිමට මං ගත්ත බඩවල මිල ඔයගලන්ට සඳහන් කරන්න. එතකොටත් ඔයාලට යම් අයිඩියා එකක් ගන්න පුළුවන්. මේ තියෙන බේබි අයිටම්ස්. පොඩි බබාලට ඕනේ ඇඳුම්, එයාලගේ කෑම ගන්න දේවල් වලට ඕනේ දේවල්, සෙල්ලම් බඩු, ඒ හැමදේම තියෙනවා. ඒ ඒරියාස් ලස්සන්ට වෙන් කරලා නීට් එකට පිළිවෙලටත් තියෙනවා. හොයාගන්නත් ලේසි ඕනෙම කෙනෙක්ට. එතකොට එතනින් ඉස්සරහට යද්දි මට හම්බුනේ ලස්සන නෝට්බුක් කලෙක්ෂන් එකක්. ඇත්තෙන්ම හරිම ලස්සන ඩිසයින්ස් තිබ්බා එතන. ගර්ල් කෙනෙක්ට දැන් ඉස්සරහට එන අවුරුද්දට තමන්ගේ ජර්නල්ස් හදන්න උනත් ලස්සන ඩිසයින්ස් තියෙන බුක් කලෙක්ෂන් එකක් තිබ්බා එතන. බලන්නකෝ ඔයාලත් මෙතන තියෙනවා මම වීඩියෝ එකට අරගෙන ලස්සන ඩිසයින්ස් කිහිපයක්. එතකොට පාසල් යන ළමයින්ට උනත් එයාලට ඕනි ලස්සන පර්ස් වර්ග, කෑම පෙට්ටි, බෑග්, වතුර බෝතල්, ෆයිල් කවර, ඒ හැම දෙයක්මත් මෙතන තිබ්බා. ඉතින් පවුල හැමෝටම උනත් ඇවිල්ලා තම තමන් කැමති දේවල් එකතු කරගන්න හොඳ තැනක් කියලා තමයි මට හිතුනේ. තිලක්ම එකට මගේ ෆස්ට් විසිට් එක මේක තමයි. ඇත්තෙන්ම සැටිස් වෙන්න පුළුවන් තැනක්. හැමදේම තියෙනවා වගේම ඒක affordable ගානකට තියෙන එක. ඇත්තෙන්ම මම ගොඩක් කාලයක් තිස්සේ හොයපු අයිටම් එකකුත් මට affordable මිලකට මෙතනින් හොයාගන්න පුළුවන් වුණා. පාපිසි, තුවා, බෙඩ්ෂීට්, මේස රෙදි, ටේබල් මැට්ස්, ඒ හැමදේම වෙනම පිළිවෙලට ස්ටෝර් කරලා තියෙනවා. මෙන්න මේක තමයි මම අර කිව්ව මට affordable මිලකට හම්බුණා කිව්ව අයිටම් එක. තනකොළ කාපට් එකක්. මේකේ තිබ්බ තනකොළ කාපට් වර්ග දෙකකින්. එකක පොඩක් අර ග්‍රාස් ගතිය වැඩි, එකක ග්‍රාස් ගතිය අඩුයි. ඒක තමයි වෙනස. හැම එකම පළල මීටර 2ක් වෙනවා. එතකොට මීටර එක මිල එකක් 2590ක්, අනික 3400ක් වගේ ප්‍රමාණයක් තමයි උනේ. එතකොට මේ තියෙන්නේ මම තව ගත්ත අයිටම් එකක් කැන්ඩල් හෝල්ඩර් එකක්. ඒක 1350ක වගේ මිලක් තමයි උනේ.
ඊට පස්සේ මම මෙන්න මේ කැන්ඩල් දෙක ගත්ත පත්තු කරන්න. එකක් 390ක් ලොකු එක, පොඩි එක 290යි. මේ LED කැන්ඩල් එක 440ක් වගේ වුණේ. එතකොට මේ ප්ලේට් හෝල්ඩර් එක රුපියල් 650ක්. හොඳ හයියට තිබ්බ ප්ලේට් හෝල්ඩර් එකක්. ප්ලේට්ස් දෙකකුත් ගත්තා ගෙදර නෝමල් පාවිච්චියට. මේ ටිෂු හෝල්ඩර් එකක් ඒකත් රුපියල් 540ක් වගේ වුණේ. මේකත් නැප්කින් හෝල්ඩර් එකක් ඒකත් රුපියල් 650ක් වගේ වුණේ. එතකොට මේ ඩිෂ් මැට් එකක් ගත්තා. ඒක රුපියල් 395ක් වගේ මුලක් තිබුණේ. ඔය අයිටම් ටික තමයි මම පර්චේස් කරේ. මේක තමයි මගේ එක්ස්පීරියන්ස් එක. Thank you for watching me.